හායි කොහොමද ඔයාලට ඉතින් අද අරගෙන ආවේ අපේ රූම් එක හැදුනේ කොහොමද කියලා. හරිද? ඉතින් මුලින්ම මේ විදියට තීන්ත ගෑව දැන් මේ හරියටම දෙසැම්බර් මාසේ. මේ විදියට තමයි ඉතින් රූම් එකේ බඩු ඒව ගෙනල්ලා එයාලා සෙට් කරලා දීලා ගියා. ඊට පස්සේ ඉතින් රූම් එක සම්පූර්ණ හිස්. මම මේවා චූටි වීඩියෝ කැලේ අරන් තියාගත්තා මේ බ්ලොග් එකට දාන්න ඕන හින්දා. මේ විදියට තමයි රූම් එක තියෙන්නේ. දෙසැම්බර් මාසේ දෙසැම්බර් තමා මේ විදියට මම රූම් එක සෙට් කරගන්න පුළුවන් උනේ. ඒ බඩු ගේනකන් අපි අපේ රිදිය නම්මනම් දාගෙන හිටියෙත් බෑග් වල මොකද අපි බඩු ඕඩර් කරන්න තියෙන්නේ. හරිද? ඒ කරාට පස්සේ සති 3ක් ගියා බඩු එන්න. සති 3ක් ඉතින් බෑග් වල තමා තියාගෙන හිටියේ. මොකද මේ කාමරේ තිබ්බේවා බඩු අයින් කරලා තිබ්බේ. දැන් ඉතින් අපි මේ බඩු සේරම රිදිය නම්මනම් සේරම අස් කරගන්නවා. එදා දවසේ අපි දෙන්න මේ ටික අස් කරන් ඉවර කරා. නැත්නම් ඉතින් කරදරයිනේ. ඒ නිසා මේ ටික සේරම රෙදි ක්‍රීම් මනම්මනම් ඒ සේරම අස් කරගත්තා. කොහොම හරි ඒ අස් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ මම ඔයාලට මේ වීඩියෝ එක පෙන්නන්නේ හරියටම අප්‍රේල් මාසේ. හරිද? අප්‍රේල් මාසේ මම රූම් එක කොහොමද වෙනස් කරගත්තේ කියලා. මේ තියෙන තාම එදා හරිද මෙතෙන් දෙසැම්බර් වල මේ මම ඔයාලට අස් කරගත්ත හැටි පෙන්නන්නේ මුලින්ම. ඊට පස්සේ අප්‍රේල් වල මම ඔයාලට පෙන්නන්න. ඔයාලට මතක ඇති මම ෂෙයින් එකෙන් රූම් එකට බඩු වගේක් ගෙන්න ගත්තා. ඉතින් මම ඒක කලින් වීඩියෝ එක දාලා තිනවා. ඒ කියන්නේ අර මගේ ඔය මේකප් බඩු ඒ වගේ ඒවා තියන්න මම ගෙන්න ගත්තා ස්ටෝරේජ් බොක්ස් වගේ නිකන් අන්න ඒ වගේ ඒවා. ඉතින් ඒවට මේ දාලා මම ලස්සනට අස් කරගත්තා. මොකද නැත්තම් පිළිවෙලක් නැහැ. මම දැන් ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ අර දෙසැම්බර් අස් කරාට පස්සේ දැන් මේ තියෙන විදිය. මේ ඉතින් හැමදෙස්සෙම පාවිච්චි වෙනවනේ. එතකොට ඉතින් හැඩි වෙනවා. ඒ නිසා ඉතින් මම අර මේ ස්ටෝරේජ් බොක්ස් වගේක් ෂෙයින් එකෙන් ඕඩර් කරා. ඒ ඕඩර් කරලා මේක ලස්සනට පිළිවෙලට හදාගත්තා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම ඒවා හදාගත්ත විදිහ. එතකොට අනිත් එක තමයි දැන් මේක මම රූම් එක හදන පාර්ට් 1 එක. හරිද? රූම් එක හදන පාර්ට් 2 එකෙන් තව පොඩි බඩු වගේක් තියනවා ගන්න මට. හරිද? ඒකයි ඊට පස්සේ රූම් 2 එකයි ඒක එකම vlog එකකට මම අරගෙන එන්නම් ඔයාලට. මේ තියෙන මම අර ෂෙයින් එකෙන් ගත්ත ඒවා ඉතින් මම මේව කලින් වීඩියෝ එකේ පෙන්නුවා ෂෙයින් මේ වීඩියෝ එකක. මේව තමයි මම ගෙන්න ගත්තේ. මගේ ක්‍රීම් මේවා නම් මනම් දාලා තියාගන්න. මම මේක ස්පීඩ් දැම්ම නැත්තම් මේක විනාඩි 20 ගණනක් තියෙනවා මේ වීඩියෝ එක. ඒ නිසා මේ ස්පීඩ් දාලා වොයිස් දෙන්නේ නැත්තම් එහෙම වීඩියෝ ගොඩාක් දික් වෙන හින්දා මම මේවා දැන් මෙහෙම අස් කරලා ඊට පස්සේ මට හිතා ගන්න බෑ කියන්නේ තියෙන විදිය. මුලින්ම මේවා දානවා ඊට පස්සේ ආය අයින් කරනවා. ඔහොම ඉතින් දෙපාරක් තුන් පාරක් වගේ මං හිතලා කොහොම හරි මගේ මේ දේවල් ටික මම දැම්මා. හරිද? කොහොම හරි මෙතන අර ලිප්ටික් දාපු හැම ඒවාත් තිබ්බනේ. මම ඔය සේරම වෙනස් කරලා දැන් ඕවා මම ඔය දැම්මට ඔහොම ඊට පස්සේ ආය වෙනස් කරනවා. මොකද එකපාර මට හිතා ගන්න බෑ කොහොමද දාන්න ඕන කියලා. මේ අයිඩියා එකක් ගන්න බෑ. අර වීඩියෝත් කරනවනේ. ඒ නිසා මේ තියෙන මම දැන් ලිප්ටික් එහෙම මෙතන දාගත්තා. ඔය ලිප්ටික් ඒවා අර ලිප්ටික් දෙකක් තුනක් තියෙන. ඒ ටික තමයි ගොඩාක් හුඟක් පාවිච්චි වෙන්නේ. අනිත් ඒවා එහෙම ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ. කොහොමද මම ඕක ලිප්ටික් ටික ওই විදියට දාගත්තා. මේ සෙට් කරගත්තා. ලිප්ටික් හෝල්ඩ් එක අයින් කරා. අයින් කරගෙන ඒක විසි කරේ නැහැ. ටික කාලෙක ඉතින් ආයෙ මට වෙනස් කරන්න හිතුනොත් මේ ස්ටෝරේජ් කන්ටේනර් මේ බොක්ස් එක අයින් කරලා මේ අර ලිප්ටික් හෝල්ඩ් එක දාගන්නවා. කොහොමද මේ තට්ටු මේ විදිහට අස් කරගත්තේ. තිබ්බට වඩා පිළිවෙලයිනේ. ওই විදිහට ඔක අස් කරගත්තා. එතකොට තව තට්ටුවක් තියෙනවා මට අස් කරන්න. මේ තියෙන්නේ මේක තමයි අනිත් තට්ටුව. මේකේ මේකප් බ්‍රෂ් මගේ හෙයාර් ඩ්‍රයර් ඒ වගේ දේවල් තමයි හුඟක් තියෙන්නේ. මේක මේකප් බොක්ස් එකක්. හරිද? දැන් ඉංගොඩ මේකේ මේකප් නෙමෙයි තියෙන්නේ. ඔය නිකන් සරණම්මන ඒවලු කුවට පාවිච්චියට ගෙනෙන්නේ නැහැ. අර විසි කරන්නේ නැත් දේවල් තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් තමයි ඒ බොක්ස් එක ඇතුලේ තියෙන්නේ. හරිද? ඔය 60 කටු එහෙම අර ඕන වෙනවනේ. ඒ වෙති මම ඒකේ කොහොම දාලා තියාගෙන තියෙනවා. එතකොට මගේ අර ෆේස් මාස්ක් අන්න ඒ වගේ ටිකක් මම ඕකේ තියන් තියෙන. හරිද? එතකොට ජුවලරි බොක්ස්
මොකද මං අර ජුවලරි මේ බොක්ස් එකක් අර තියෙන තන ඒක ෂෙයින් එකෙන් ගත්තා. එතකොට ඒකට මං ජුවලරි ටික දැම්මානේ. මේවත් දාලා තියෙන එතට. එතකොට අර හිස් ජුවලරි බොක්ස් මම දෙවෙනි තට්ටුවේ මෙතන තියන් හිටියේ. ඊට පස්සේ මං ඒව ටික අයින් කරා කියන්නේ මේ වෙන තැනකින් තිබ්බා. නැත්තම් බොරුට මෙතන ඉඩ ඇහිරෙනවා මට ඉඩකුත් නැහැ. තව මෙතන අපේ ෆොටෝ වගේක් තියෙනවා. මේ ටික දැනට ඔහොම තියලා තියෙන්නේ. හරිද? ඉතින් ඒ ටික තියෙනවා. ඒක තියන්න දැනක් ඉතින් හොයා ගන්න ඕන පිළිවෙලට තියන්න. ඉතින් ওই විදියට මම මේ තට්ටුවත් අස් කරගත්තා. මේකේ ඔය සමහර දේවල් කියන්නේ මම අයින් කරා පාවිච්චි කරන්නේ නැතිව වගේ එහෙම අයින් කරා. මේ ටික තමයි දෙන මෙතන මේ කෙරවලේ තියෙන සේරම මගේ ෆේස් මාස්ක් ෂීට් මාස්ක් ටික මුන්ට දාන මේ ඒවා වෙන්න ගැතන පාවිච්චි කරන්නත් බැරි වුණා. මට අමතක වෙනවා ඇත්තටම සමහර වෙලට කම්මැලි හිතෙනවා. ඉතින් කොහමද ඉතින් මම දැන් ওই ටික සොයලා මේවා කරලා මේකත් පිහලා පිළිවෙලට මේ තට්ටුවත් අස් කරගත්තා. හරිද? මම ඔයාලට පෙන්නන්නම් මේක අස් කරාම ඊට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වොච් බොක්ස් එක මේකත් ෂෙයින් එකෙන් ගත්තේ මම වීඩියෝ එකේ වලට පෙන්නනවා කලින් වීඩියෝ එකේ. ඉතින් මගේ වොච් සේරම මම මේකට දැම්ම. හරිද? මට හිතුණා මේක ඉතින් හොඳයි කියලා. ඒකට ලස්සනට පේනවත් එක්කනේ. එතකොට ඉතින් අපි දෙන්නගේ වොච් ටික මේකට දාගත්තා. ඒක ඇත්තටම ලස්සනයි. ඒකට මට ආසයි හිතුණා. ඒකයි මම ෂෙයින් එකක ගත්තේ. මේ කොහමද මෙහෙම පිළිවෙලට ඒක තියාගන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඒකට මේ වොච් ටික දැම්මා. ඉතින් මේ තියෙන්නේ වොච් ටික දැම්මට පස්සේ මෙහෙම ලස්සනයි නේද අර කලින් තිබ්බට වඩා. මම ආසම වොච් එක තමයි යෝක. එතකොට කළු පාට එකක් තියෙන්නේ. ඒකටත් ආසයි. ඒ දෙක තමයි හුඟක් මම දාන්නේ. කොහමද ඉතින් වොච් ටිකත් ඔය විදිහට අස් කරගෙන මම ඊට පස්සේ මේකේ තිබ්බ බඩු ටික ආයේ මේකට පිළිවෙලට තියන්න පටන් ගත්තා. ඉතින් මේ තියෙන මේකේ අන්තිම තට්ටුව මේකේ හැමදේම තියෙන අතරව මේ අර කෑමයි ෂෙයිනෙන් ගත දේවල් සීරම මම උකට දාලා තියෙන දැන් අස් කරන නිසා ඉතින් දැන් ඉතින් මේවා සීරම එළියට අරගෙන මේ පිළිවෙලට අස් කරගන්න තමයි තියෙන්නේ. මම මේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට හරියටම පෙන්නන්න කියන්නේ මේ තියෙන දේවල් එක එක විස්තර කරලා වගේ මේ එහෙම පෙන්නන්න. හරිද? කොහමද ඉතින් මේ කබඩ් එකත් මම හොඳට පිහලා මේ ඊට පස්සේ පිළිවෙලට මේකේ තියෙන බඩු ටික තියාගත්තා. ඊට පස්සේ දැන් මෙන්න මෙතන වෙනස් කරන්න තමයි මම යන්නේ. හරිද? ඉතින් මම මේ සේරම අයින් කළා දූවිලිනේ. ඉතින් ඒ දූවිලියව පිහලා මේ අර රෙදි කැල්ලක් එහෙම නෑ වෙට් ටිෂු එකකින්. ඔව් වෙට් ටිෂු එකකින් පිහන්නේ මම ඒ වෙලේ. ඔහොම පිහලා මේ පාටු ටික අනිත් පැත්තෙන් තියලා බැලුවා. හරිද? මම දැන් මෙතන එහෙනේ විකාරයක් කරනවා. ඒවම ගැලපෙන්නේ නැහැ ඒවා. කොමරි තියලා මම අර මට ඕන විදිහට හදාගත්ත මම ඒක වලට වීඩියෝ එකේ අන්තිමට පෙන්නන්නම්. දෙපාර තුන් පාරක් ඕවා වෙනස් කරත් එක්ක. මම මෙතන එහෙන මෝඩ වැඩක් කරනවා. හරිද? මේ මල් ටික දැන් මේ මල් අර මං ගත්ත පෝච්චිය චූටි. හැබැයි මල් වල නටු දිගයි නේ නිසා මම ඒව නැමුවා. මේවා කරේ නැහැ. මම මෙතන මේ ගල් දාන්නේ ඒවා මේ තද වෙලා හිටින්න. ඒ පළවෙනි ගර දාපු වෙලේ වල දැක්කද පෝච්චිය මේව ෂෙයින් එකෙන් ගත්තේ විදුරු එහෙම හයිය නැහැ. ඒක අර ඉරිතැරිලා ගියා. පස්සේ මම ඕක මොවෙලේ දැක්කේ නෑ වීඩියෝ එක මේවා වුණාට කියන්නේ වීඩියෝ එක එඩිට් කරලා මම ඒක දැක්කේ. මොනා කරන්නේ නැති. කොහමද මම ඔතන ওই පෝච්චි තිබ්බේ නෑ. හරිද? ওই පෝච්චි තියෙන තැනත් මම ආයේ වෙනස් කරා. මොකද මම දැන් බලනවා වෙනස් කරනවා එහෙම තියෙනවා.
ඉතින් මම මෙතන මේසෙන් ඔය මේ වටක් එළිය වගේ තියෙන එකයි ඔය පෝච්චිය ඔහම තිබ්බා. ඊට පස්සේ ආමේ තියෙන්නේ මම මෙතන මේ සුදු පෝච්චිය තිබ්බර අලු පාට පොඩි අතු වගේක් තිබිලා. මෙතනට මම දැන් යන්නේ ලයිට් එකක් සෙට් කරගන්න. හරිද? ඒ ලයිට් එක මම ෂෙයින් එකෙන් ගත්තේ. ඒක charge කරන්න තියෙන්නේ. ඔතනට අලවන්න පුළුවන් අපිට. ඉතින් මම ඒක එතනට සෙට් කරගත්තා. මොකද මට එතන මිරර් එකට මේ එළිය මදි. ඒ නිසා ඒකේ කලර් 3ක් තියෙනවා. අපිට අඩු වැඩි කරගන්නත් පුළුවන්. charge කරලා පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ මැග්නට් එකක් වගේ එකට ඒ ලයිට් එක සෙට් කරන්න තියෙන අපිට charge කරන්න ඕන වෙද්දි ලයිට් එක ගලලා ගන්න පුළුවන්. හරිද? අර මැග්නට් එක වගේ එක බිත්තියේ තියෙනවා. ඒක ඇත්තටම හොඳයි. ඉතින් ඒ නිසා මම ඒක ගත්තේ. ඒකත් මෙතනට අලව ගත්තා. මේ මට ඒක තිබ්බේ අර ටිකක් චුට්ටක් උඩට කරලා අලවන්න. මම ඒක කන්නඩි ළඟින්ම නෙලුවේ. නැත්නම් එතකොට උඩට කරලා ඇලුවට මට ලයිට් එක පාත් කරගන්න පුළුවන් වෙනවා ටේබල් එක. මේකට මේ ලයිට් එළිය ගොඩක් වැටෙන විදිහට. කොහොම හරි ඉතින් මම ওই විදිහට ඕක මේ අලව ගත්තා. ඉතින් ඒක ඇත්තටම හොඳයි. දැන් ඒකේ charge බහැලා මේ මම ඒක charge කරන්න ඕන. ඒක ඉතින් එතනට දැම්මා. දැන් මට එතන ෆොටෝ ගන්න පුළුවන්. ඒක තමයි ඉතින් මම ওই ලයිට් එක ගත්ත එකේ එකම අභිප්‍රාය. දැක්කද? ඒතර මේ මම අරන් දෙන ෆෝන් එකටත් මම ලයිට් එකක් ගත්තානේ. අන්න ඒ ලයිට් එක. කොහොම හරි ඉතින් එදා දවසේ ওই ටික කරලා ඉවර කරා. හරිද? ඊට පස්සේ මේ තවත් දවසක් අපි මෙතනට මෙන්න මේ මේකට මොනවද කියන්නේ? ෂෙල්ෆ් නේද? ඔව්. ඒ ටික සෙට් කරගත්තා. මේව මම ඇක්ෂන් එකෙන් ගත්තේ. එතනට ඒ විදිහට ෂෙල්ෆ් 3ක් සෙට් කරගත්තේ. මට එතනට මේ පැල, ඒ කියන්නේ අර ගෙවල් ඇතුලේ තියෙන පැල ඒවා මට එතනට තියන්න ඕන කියලා. මට ටිකක් කොළ පාටියක් එකතු කරගන්න මේ කාමරේට. ඒ නිසා මේ තමයි මම ඒක මේ ඒව අරගත්තේ. අර වැල් වගේ එල්ලෙන තියෙන ගෙවල් මනි ප්ලාන්ට්ස් වගේ එහෙම තියෙනවනේ එක එක જાති. අන්න ඒවා මේව කරගන්න හිතන තමයි මම මේ ටික ඔතනට සෙට් කරගත්තේ. මට එහෙම ගන්නත් උවමනාවක් තිබ්බා. මේ මට ඉතින් මේක ඇක්ෂන් එකෙන් හම්බුණා. මං හිතුවේ ඕක හොඳයි කියලා. ඒ නිසා ඕක අරගත්තා. ඉතින් මේ තියෙන ටික සෙට් කරගත්තට පස්සේ මේකේ අර ඉඩ තියෙනවා මට පැල එහෙම තියාගන්න. ඉතින් ඒක ලස්සනයි කියලා මට හිතුණා. අතන්ට කොළ පාට වගේ ආවහම ඒ ටික තියාගත්තා. ඊට පස්සේ මම ඇක්ෂන් එකෙන් ෆොටෝ මේ තියෙන මේවා 3ක් ගත්තා. හරිද? මේ හැම එකකට ඒ කියන්නේ පෝස්ටර් එක ෆොටෝ ෆ්‍රේම් එක පෝස්ටර් 3ක් තියෙනවා. ඉතින් අපි මට වුණා ඇඳලාගින් ෆොටෝ ෆ්‍රේම් 3ක් සෙට් කරන්න. ඒ නිසා ඒවා 3ක් ගත්තා. එතකොට අපිට සේර මේ ෆොටෝ පෝස්ටර් 9ක් හම්බුණා. කොහොමද මම ඉතින් ඕන ටික සෙට් කරගෙන ඉතුරු ටික අරන් තිබ්බා. ඉතින් මේ විදිහට තමයි මෙතන සෙට් කරගත්තේ. හරිද? මට හිතුණා ඒක ලස්සනයි කියලා. අර මට ඕන විදිහට රූම් එක හදාගත්තාම ඒ ටික ලස්සනයි කියලා. කොහොමද අපිට මෙතන එන ටික ගහන්නත් සෑහෙන වෙලාවක් ගියා. මේ බිත්ති වලට එන ගන්නත් අමාරුයි. කොහොමද ඉතින් අපි එදා මේ වැඩේ කරා. නෑ ඇද්ද වීඩියෝ කරා දාන්න ඉතින් දාන්න තුදු වෙන්න කොහොමද ඉතින් ඒ ටික අපි කෙලින් මේ එල්ල ගත්තා. මේ තියෙන්නේ ඊට පස්සේ එතන ලුක් එක මට හරියට ආස හිතුණා ඒකට. කොහොමද ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි ළමයි. ඉක්මනටම අනිත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thanks for watching.